අද ස්පන්ජි හදන්න යන්නේ. අපිට මුලින්ම ඕනේ බිත්තර, ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත සීනි. මම සීනි බිත්තරයකට බ්ලෙන්ඩ් කරලා දැනටම දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕනේ ඇස්ට්‍රා දිය කරගෙන. ඇස්ට්‍රා දිය කරලා තමයි දාන්නේ. වැනිලා, එතකොට පිටි. අපි දැන් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම බිත්තරයි සීනි එකට බීට් කරනවා. අපි දැන් බීට් කරගෙන ඉවරයි. ඊළඟට අපි ඇස්ට්‍රා ටික දාලා ඊළඟට අපි වැනිලා එකතු කරන්න. වැනිලා තේ හැන්දක් දානවා. අපි වැනිලා දාලා බීට් කරගෙන ඉවරයි. දැන් අපි මේකට කිරි තේ හැන්දක් දානවා. කිරි තේ හැන්දක් එකතු කරලා අපි නැවතත් චුට්ට වෙලාවක් බීට් කරනවා. දැන් බීට් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ පිටි, පාන් පිටි ටිකින් ටික දාලා මේක මික්ස් කරගන්න තියෙනවා. දැන් බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. ස්පැචුලා එකක් ආදාරෙන් මීට ෆෝල්ඩ් කරනවා. අපි දැන් මේක බීට් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේක ලයිනස් වලට දාලා බේක් කරගන්න. දැන් අපි ලයිනස් වලට බැටර් එක දාලා ඉවරයි. අපි දැන් මේක තව ටිකක් ලස්සන කරගමු. කැමති කෙනෙකුට මෙහෙම දාලා මේක ලස්සන කරගන්න පුළුවන්. කැමති නම් නොදාන්නත් පුළුවන්. හරි. දැන් අපි හදලා ඉවරයි. දැන් අපි මේක බේක් වෙන්න දාලා බලමු කොහොමද. අපි මේක දැන් බේක් වෙන්න දානවා 170ට විනාඩි 20ක්.